10 දිනේ දවසේ උදේ කමාන්ඩෝ එකේ SF එකේ කොල්ලෝ යද්දි ඒගොල්ලෝ කරපු සේවය ගැන ජනාධිපතිතුමාගේ පැත්තෙන් කියලා තියෙන්නේ මොකක්ද දන්නවද? ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාගේ උපදේශ පරිදි සේනාධිනායක උපදේශ පරිදි දිත්ත කුණාටුවෙන් අනතුරටපත් මිනිස් ජීවිත 30 ගණන් බේරගත්තා කියලාලු. කතාවේ කිසිම තැනක කියලා නෑලු මුන් තමයි කොටින්ද දුවන්න ගැහුවේ කියලා. ඔන්න කමාන්ඩෝ එකට ඒව තමයි ගැහිලි. දංගස් පවා පෙරලනවා ගහනකොට. පෙට්ටි බ්‍රිගේඩ් එක කියන එක නැති වෙන්න ගැහුවා. ගොඩාක් දුරට මේ මැරෙනවා පේන්නේ නැහැ. LTT දෙකට කැඩි එක. ඒ කියන්නේ කොහොම ගන්න විදියක් නැහැ. ගන්න ඉස්සරලා මම එහෙම කරලා කරන්න ඇවිල්ලා කියනවා. කවිරු කතාවට ඇවිල්ලා කිල්නොච්චි අල්ලන එක මහින්ද රාජපක්ෂගේ දවල් හිමියා. ප්‍රභාකරන් කිව්වේ ජීවිතේටවත් කිල්නොච්චියට ආමිකට එන්න බෑ කියලා. නමුත් මේ බලකොටුවත් අපි විනාශ කරා එක දවසින්. එක දවසයි ගියේ අපිට. අපේ ගෲප් එක බැස්ස එක දවසයි ගියේ. අපි එම්ම දාන කියා දුවනකන් ගැහැව්වා. අපි බංකර් ගිහිලා ක්ලියර් කරායින් පස්සේ බොඩිස් මුකුත් තියුණා මුන් දිව්වා. දාලා දිව්වා. බංකර් පෙළම අපි ගියේ පැත්තෙන් අපිට බංකර් දෙකයි ආවුනේ. බංකර් දෙකම දාලා දිව්වා. ස්නයිපරෙක් කියන්නේ ප්‍රගුණ වෙඩික්කරුවෙක් නේ. දුනා මේ ලෙඩක් ඒක මහ පුදුම ලෙඩක්. අද එකක් ගැව්වොත් හෙටත් එකක් ගහනවා. එහෙම බලපෑම මේ මව්බිමට කරන්න ආවොත් මම හිතන්නේ මේ මම වගේම මේ තුවාල වෙලා ඉන්න අහපව පිරිසකට එන්න කිව්වත් යන්න පුළුවන් එකෙක්වත් යන්න බෑ කියන්නේ. ගහලා බලන් ඉන්න ෆයර් වලට අපේ CEO දාන්නේ නැහැ. ඒකට SF ලා ඉන්නවා. SF එකේ සාමාන්‍ය ෆයර් එකක් කියන්නේ බිමින කූඹි එකක් ඉතුරු වෙන්නේ නැහැ ඉතින්. රණකාමීත්වයේ කිසිම විටක ජාතියකට අගතියක් කරන්නේ නැහැ. දර්ශනය වගේම රණකාමී බව ඉතා වැදගත්. Enigma